ඉති බිස්මහත පිට්ටු සාරිය දන් දාලවල් සූටි මෙනික නටනවා දන් අතාල්ලල දුන්න තොත්තු ආවේ කෝකිස් අපෝ කමර දියා ආයිබෝ වේවා අපෝ ගමන් අර බෙහෙත් කොල්ලේ කඩගෙන හොඳයි දුහත් අපෝ අපෝ ඕ වැද මහත්තයා උඹාට වැරල්ල කොල කැල්වට බං මේ කැලේ ඇඹරල්ල කොල නෑනේ වේද මහත්තයා ඇඹරල්ල නෙමෙයි බූරුවෝ වැරල්ල කොල උවදකට වේද මහත්තයා එහෙනම් මේ මල්ලේ අල්ලගන්න අල්ල වේද මහත්තයා මොනවාද ඇත්තටම මේ කන්න කොල අඬන්නේ නෑ බොල අපේ තාත්තා පොඩි කාලේ කොණ්ඩේ අමාරුට ගාපු බේටක් බං සුපිරි බේට ඉතින් මාත් උන්වයි දාගන්න මැද්දකින් ගල් මොකද මොත් වැදෙකුණානේ කවද්ද උඹ කිව්වේ උඹ ඕකාද කියන්නේ නෑ මට සුණං වරගිය හැබැයිටම වෙර මහත්තයා මොකද්ද ටයිලේ මේක අවුරුදු 5000ක් පැරණි හිමාල වනයෙන් ගෙන ත්‍රිකුණ වටාවක් දප කරපු බකල් ටයිලේ බොරුවනේ වෙර මහත්තයා ඔය තියෙන්නේ කනාටු කැලේ කොළනේ උඹේ බැටරි වනේ වැඩ නෑනේ උඹගෙන් ඇඩ්වන් කියලා දීපන්කෝ ඉඳ යන්න එරිදාට පල්ලියේදී සඳුදාට පන්සලේදී අංග වේද මහත්තයා අර අටකගෙන බා අමිනියෝ යනවා අයි ගෑණි මාත් අල්ලු කරන්නේ මට තියෙන ලෙඩේ මොකද්ද සම්සාද වෙද මහත්තයා ළඟට යනවද නැද්ද හරි යන්නම් මිනිහට ගහන්න එපා මේ එන්න දෙන්න මම ඉඳගන්න එන්න මේ මිනිහත් එක්ක මට එපා වෙලා තියෙන්නේ නේද මහත්තයෝ මේ ගෑණි මොනවා කියනවද මට තේරෙන්නේ නැහැ මහත්තයා කාරණේ කිව්වනම් දැන් උඹට වෙද මාත්‍ය මමට වෙද මාත්‍ය උඹනේ වෙද මාත්‍ය කාරණේ කිව්වනම් ඒකයි වෙද මහත්තයෝ ප්‍රශ්නේ මගේ මහත්තයා රැට හීනෙන් ඇවිදිනවා අත්‍යවශ්‍ය කියන්නේ මන් දන්නේ නැහැ වේද මහත්තයා මේ ගෑණි මොනවා කියනවද කියලා දන්නේ නැහැ කිව්වා කටහවිය එතකොට රැට වෙදට මහත්තයා නින්නෙන් ඇවිදින්නේ දවල්ට ඇවිදින්නේ නැද්ද හීනෙන් නම් මන් දන්නේ නැහැ වේද මහත්තයා බෑ ඇත්තටම මං මොකට තියන්නේ ගෑනු මිනිහා ඒකනේ මොඩට ඇවිදිනවා කියන්නේ ඒකනම් හැබැයි බොල් උන්ට තියෙන ගෑනු මිනිහ ඔක්කොම වෙන්නේ අප්පෝ උඹ ගිහලා ටයිලර් අරන්කෝ මේකයි නෝනා මංගාව තියෙන සුපිරි ටයිලර් හැමදේම මාට්‍ය නිදා ගන්න යද්දි අට ගහලා රැට වැඩි කරා නම් හරි මේ ටයිලේ නම තමයි ටයිසිරි ටයිල් සුපිරි ටයිල් කැවුවොත් මේක ගන්න කිව්වා වගේ රැට වැඩි කරා ඔය මහත්තයා මේත් මා පුදුම ලෙඩ්ඩුනේ ඉන්නේ ඉතින් නම් මාන්නේ කල්පනා කරන්නේ මේ පැත්තම පුදුම බේස් ඉන්නේ මේ අප්පෝ ඒක රාස්තියම් බං හිරේ උදෙන්න එදෙක් ඉන්න බලන්න යන්න
මහත්තයා. ලොකේෂන් නම් හරි. අප්පුවා. ඔයද මහත්තයා? හැබැයිටම කොහෙද යන්නේ? අයි බෑ උඹට මතක නැද්ද මං ඊයේ කිව්වේ උඹ මොනවද අහගෙන ඉන්නේ කිපන්කෝ. හැබැයිද මහත්තයා? ඒ කියන්නේ මූ අර කලින් ගාවගේ ගෑනු පෙරිතේ නෑ බං. මට ආඩන්ටි හැටියට නම් නාකි හම්පඩේ යක්ෂයෙක් දුබා. බණු ගන්න මට තක්කාලේ යන්න ඕක බලන්න ගන්න. උන්ටක වරෙන් බං යන්න වෙලාවෙන්නේ. මට උඩු මයිල් වේදානේ දෙන්නේ 100ට කියන්න බං 100 අප්පෝ හටාගන්න බං ගෝ නෙවෙයි බල ගුනේ මාමා ගුනේ මයිල් වේදාවිලා 100 ඉඳ ගන්න. ඊයේ මේ ඉන්නේ අපේ මයිල් වේද මහත්තයා. අද ගෙඩින් කාන්න සුපිරි බුවා. මේ මහත්තයා හොඳට බකල් දානවා කියන්නේ. උඹට පිස්සුද බං? උඹේ සදා ගල්බස් කරේ කියලා. මූ අපේ වේද මහත්තයා. ඈ? බකටෝ ඉඳපන්කෝ. අද වෙන බකල් මමනේ අරින්නේ. දැන් 100ට අද වෙන්න තරම් උණ වින්නේ අයියේ මොකද්ද? මේක නේද මහත්තයා? අපේ සීයා ඇසිල් නැන්ද ගෙට පැනපු වෙලේ ඒක දැක බට්ට නිමලා අපේ ආච්චිනේ කියනවා. ආච්චි දුන්නා නේද උහුට කොන්ද දෙකට කැඩෙනකම්. නේ. වත් වේද ඔය කරන්නේ? එන්න කොණ්ඩ මාරු කියලා කිව්වේ. ඒ මුගේ නෙමෙයි අපේ සීයානේ. ඒකට මූ කවුද බං? මූ අපේ මේ සීයානේ. උගෙන් වැඩ නෑනේ. මූට වැටුනේ කීපන්කෝ. මූ මේ මගේ අවුරුනේ වේද මහත්තයා. මගේ කකුල ගන්න ගායේ වැටිලා. ඇයි මේ වගේ ගස් නගින්න කී? තොටේ පණ්ඩිත කමේ වැඩක් නෑනේ. තෝ ගේක් කරකෝ. ඔය වේද මහත්තයා. මූ බලන්නකො පොඩ්ඩක්. ඊගනි බං. ඈ? තෝට්ටක වැඩේ කරකෝ. දැන් ගුණි මාමාගේ කොහෙද ඇද? මගේ කකුල කම වේද මහත්තයා අමාරුව. ගුණි මාමේ හිට ගන්නකෝ. ආපෝ වේද මහත්තයා. මුගේ කකුල් දෙකෙන් ගාලා ලංක සිටිය වගේනේ. අපෝ ගුණි මාමේ. එක කකුල් අන්නේ උඹේ කකුල් දෙකම ඇදයිනේ බං. අපෝ අර බකල්ට ඉල ගනි. ආවද මාත්‍යා? මොකේ කකුල් දෙකට මේ බකල් තයිල හරියයිද මාත්‍යා? බං. තොඩේ පන්දික වෙන මේ දීපංකෝක. වතේ මහත්තයා ඔක තියෙන්නේ. කසිපු දාලත්. ඔකට ගුණේම කියන්නේ ඔය ඔක්කොටම කලින් බේබදුකම ඉස්සර කරන්නේ. මේ කර අරංගු කොල්ල දින දේවා. උගුඩු හොත්. සුවඳ කොට්ටා. කොණ්ඩි බට්ටා. ලොකුම ටට්ටා. විශේෂයෙන් ගංජායට යොදාගත් අට්ටට්ටරෙන් පටන් කරපු බකල් ටයිල්. ආයෙත් මාත්‍යා ඕක වෙන්න පොල්ද? අර පයනෝනේ. Dapat nè, payah. වරින් කෝ ඒ බං විදිය මයිලා ඉන්නවත් දන්නේ නෑනේ. මොකටද ගම් මයිලව? අර වැඩේ බං. අර වැඩේ කියන්නේ කොයි වැඩේද බං? එලි බං අර තෙල වෙන්න ගාන කිව්වේ. ඔබලා හොඳ තෙල් දෙනවා අරන් යන්. ඕ වේද මාත්‍යා ඉන්නවද? ඒතට මාව කවුරු හරි තේන්නේ? වේද මාත්‍යා.
ලොකු වෙන්න ගන්න තෙලක් එහෙම නැද්දිල්ල. උඹලට මොනවා ලොක් කරගන්න? බාපන් බංකෝ ආවල තුගේනේ පොඩි මහත්තයා රන්දික ලොකු කරගන්න. අපේ කඩේ රන්දිකයා? ඕගේ කොයිද පොඩි? ඒ කවුද? ඒ රන්දික නෙමෙයි පොඩි රන්දිකයා. එහෙම රන්දික මෙහෙ නෑ. පරයන්න මෙතන. පොඩි කමට වඩදනකම්. ඔය අප්පු නෑවේද මහත්තයා? මුන් වෙදකම් කළා වල්කම් වලට නැවිලා තියෙන්නේ. පොඩි උඹට මුං කිටින වංජනකම නේද බං අප්පු? ඒක නෙවෙද මහත්තයා? ඈ? උඹ මොකද මෙතන ඉඳගෙන? අප්පු දුවන්න බා. දුවන්න බා. ඒක නෙවෙද මහත්තයා? උඹ නැතර මං හරි බෙහෙත් දෙන්න පුරුදු වෙන්න බෑ. බලන්න. ඌ එනවා මගේ කස්ටමර් කට්ටිය කඩන්න. තෝ දැනගනී අප්පුවා මම අදත් එහෙමයි හෙටත් එහෙමයි අනිද්දාත් එහෙමයි. පාරේ